මේ තියෙන්නේ KTX එක මං හිතන්නේ. ඔව් KTX එක. මේ තියෙන්නේ KTX එක. අර කොරියාවේ වේගෙන් යන දුම්රිය. ඔකේ. අනිවාර්යයෙන්ම වෙන්නේ මේක පදින එක්කෙනා හම්බුණා මට. මේක පදින එක්කෙනාම හම්බුණා. මේ KTX එක ඩ්‍රයිව් කරන එක්කෙනාම ඒක අරගෙන යන එක්කෙනාම හම්බුණා. එයා දැන් ෂිෆ්ට් එක ඉවරලා යනවා. අවුරුදු 20ක්ලු වැඩ කරලා. ඔන්න එළියේ. වහිනවනේ අප්පා මොනවත් කරගන්න බෑනේ. පෙන්නන්න තියන්නේ නැහැ නේද? නැත්තම් මෙතන ඉඳන් ෆොටෝ එකක් ගෙවුව නැත්තම් වැඩක් නැහැ. මේ තියෙන සෝල් ස්ටේෂන් කියලා ගහලා මේ පද්ද වැස්ස. ඔන්න ළමයි මම දැන් ඉන්නේ සෝල් ස්ටේෂන් එකේ. ඔන්න බලාගන්න මේ තියෙන්නේ. අර එහා පැත්තේ සෝල් ස්ටේෂන් කියලා ගහම මෙතන සෝල් ස්ටේෂන් එක තනක පීපස් තනක සෝල් ස්ටේෂන් එක තියෙන්නේ. නාර ලොකුයි. නාක්ම ලොකුයි. සරා ලොකු බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් එතනින් වැස්ස නිසා තමයි එළිය පොඩ්ඩක් බලන්න බැරි. ඉතින් ඇතුලේ ඉල බලමු පොඩ්ඩක් සෝල් ස්ටේෂන් එකත් පොඩ්ඩක් බලමු මොකද. ඔයාලට ආසයිතේ. හරිම ලස්සනයි. මාල්ම ලස්සනයි. අක්කම කියනන්න. දියුලෝකයක් ව. යා. හිතන්නකො ඉතින්. උනත් දියුණු රටක් නේ. දියුණු රටවල වල ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක කොච්චර දියුණුද කියලා. අපිට මෙතෙන් දෙන්න කොච්චර කාලෙ යයිද? මේ හිතා ගන්න බැරි විදිහට දියුණු. ඔන්න බලන්න. පණිකර බිල්ඩින් තියෙන තින් තට්ටු මෙවන 50ක් 100ක් විතර උස ඇති. ආන්න තියෙන සෝල් ලෝක් කියලා ගහලා අතන සෝල් ස්ටේෂන් කියලා ගහලා. ඉතින් මේ පැත්තෙන් යන්නේ නැහැ මම. එම්පොද වැස්ස නිසා මෙතන තියෙනවා පරණ ලස්සන ගොඩනැගිල්ල. මේ තියටර් එකක ඇතුලේ එක එක දේවල් පෙන්නනවා. මම එක සැරයක් ගිහලා තියෙනවා ඇතුලට. අන්න ඩබල් බස් එකකුත් එනවා. සිටි ටුවර් බස් එක. සිටි ටුවර් වීඩියෝ එකකුත් දාන්නම් මං ගිහලා පොඩ රස්නේ කාලේ වුණාට පස්සේ. අරයත් මෙහෙට ආවට පස්සේ ආවව දාන්නම් මම. අවතරම ඩිස්ප්ලේ එක ගාලා ලොකුවට හරිම ලස්සනයි ඉතින්. වෙනස්ම ලෝකයක්. මම අතන මේව ඇත්තට වෙන්නන්න හිතාගෙන ඉන්නේ නමුත් අර අලුතෙන් අර මම අලුතෙන් වීඩියෝ මාලාවක් දාගෙන යනවානේ මේ කොරියාවට අලුතෙන් එන එක්කෙනෙකුට කියලා. ඉතින් එයාලට මේක මාර මොටිවේෂන් එකක්. ඒකයි මම මේම වීඩියෝ කරන්න හිතුනේ. යන්නේ ඇතුළට යන්න. ඒ උඩ පැත්තේ තනිකරම තියෙන KTX උයි ITX. ඒට යන ටික මේ යට පැත්ත තමයි තනිකර තියෙන සාමාන්‍ය කෝච්චිය. යට යන ටික. උඩ තියෙන තනිකරම KTX ITX ඊට පස්සේ මේ කෑම කන සිත්තන් කියන්නේ හොටෙල්. ඊට පස්සේ මේ ලොකු මේ රෙදිසොප් තියෙන්නේ. පාර නම් දෙමුන් මාකට් එකේ පෙන්වුවේ මේ සාමාන්‍ය මිල ගණන් වල තියෙන රෙදිනේ. දැන් මේක ඇතුළේ තියෙන්නේ ඉතාමත් මිල අධික රෙදි. ගොඩක් මිල අධික රෙදි තියෙන්නේ. අංගු ඇතුළේ. ඉතින් මේ බලන්න වාර ලස්සනයි. අතේ තියෙන ලොටේ මාර්ට් එක. මේක ලොටේ මාර්ට් එක මේක තියෙන කෑම කඩ රෙදි කඩ නම් මොන ඔක්කොම ටික තියෙනවා. යංගෝ අපි මේ KTX ITX ඒ පැත්තට. තමයි 160 130 ඩිස්කවුන්ට් තියෙනවා තියෙන්නේ. ඩිස්කවුන්ට් දීලා මානම් 5ක් දෙනවා. ඒ කියන්නේ මේක 109යි මානම් 5ක් දෙනවා. ඒ කියන්නේ ලංකාවේ රුපියල් 10000ක් විතර නම් ඩිස්කවුන්ට් දීලත් මේ පොඩි ජගත් එක. දැක්කම මේ ගණන්. හරි මේක නම් ඊමාන ෆියුචර් ඔන් වලට තියෙන ටී-ෂර්ට්. ඒත් රුපියල් 5000 6000ක් විතර වගේ. මං කියවන මේවා තියෙන බ්‍රෑන්ඩ් එක. අර අතර තමයි ටික අඩුවට තියෙන්නේ. ඉතින් බ්‍රෑන්ඩ් දකින්න ඕන ගත්තේ මේවා එන්න පුළුවන්. මෙතනින් එහාට තනක shopping center එක තියෙන්නේ. ඊට කලින් අපි යන් මේ KTX ITX තියෙන පැත්තට. එන කෝච්චි තියෙන පැත්ත. දැන් ඒක අතර. ලංකාවේ එයාපෝට් එකවත් මෙච්චර ලොකු නෑ හොඳේ. අන්න බලන්න ඇතුලේ කොහොමද කියන්නේ. මෙච්චර කල් මේකට ආව අනම්මනම් කරා මේක වීඩියෝ එකක් දැම්මේ නෑනේ. ගොඩක් කට්ටිය කිව්වා දාන්න අයියේ සෝල් ලෝකෙට කියලා වීඩියෝ එකක් දාන්න මේ සෝල් ලෝක් මේ කියන්නේ සෝල් ස්ටේෂන් එකට ගිහිල්ලා ගොඩක් කට්ටිය ආසනේ සල්ලි. ඉතින් අද හිතුණා මට මේ නම් දිමුන්න ආව එකේ මේකෙත් වීඩියෝ එකක් දාගන්නම යනවා කියලා. මෙතනින් ගන්න පුළුවන් වල ටිකට් අර අතන තියෙනවා මේ මෙට්ටෝ. ටිකට් අතන තියෙනවා ටිකට් ගන්න කවුන්ටර් එකක් අර
එකෙන් අපිට ටිකට් ගන්න පුළුවන් KTX වලට ITX වලට මේ අර වේගෙන් යන දුම්රිය වලට එතනින් ටිකට් ගන්න පුළුවන්. මැෂින් එකක් ගන්න පුළුවන්. මැෂින් එකෙන් දන්නේ නැති කට්ටියට මෙතනින් කියලා මෙයාට කියලා ගන්න පුළුවන්. දන්නේම නැත්නම් කොරියන් භාෂාව ඔයා ටයිප් කරකට ඉවරලා එතෙන්ට දුන්නාට පස්සේ එයාලා බලලා කියනවා ඔයාලට. ඉංග්‍රීසි වලින් කතා කරන්න පුළුවන්. ඒකයි ඉතින් ඉංග්‍රීසි වලින් කතා කරනකොට කොරියන් වලින් කතා කරන එක ලේසි. ටිකක් මෙයාගේ ඉංග්‍රීසිය පන්නන් තේරෙන්නේ නැහැ. හරි අමාරු. එයාලා කතා කරන විදියට. පාට ලොකුයි. ලොතේරියා. ගෝවේ කඩ අනම් මන සිතන් තමයි තියෙන ගොඩක්. ඒකට සේවාංශයෙන් සමාජයට රස්සාවක් කමවට පස්සේ සමාජයට මේ වගේ තැන් වලත් රස්සාවක් හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ සේවාංශය ගොඩක් දුරට ඔය තියෙන්නේ මේ සිත්තන් වල වැඩ කරන්න, හොටෙල් වල වැඩ කරන්න, සමහරවිට මේ වගේ කඩේක වැඩ කරන්න හම්බුනොත් නම් ටිකක් ඔය බිසි. මොකද හැම වෙලේම ඉන්නවනේ මිනිස්සු. තම කවගේ කඩේක වෙන්නොත් එහෙම නම් එහෙම බිසි නෑ. ඔබ ඉතින් චුක්කිතර කඩේක වෙන්නොත් නම් බිසි ගොඩක් බිසි. දැන් මේක උඩ ගිහලා බලමුද? KTX ITX අපි ටිකට් ගත්තේ නැහැ, යන්න ගියත් දැන් නැහැ හපෝ. ගිහලා බලමු. දැන් මේ යනවා KTX ITX ඒ පැත්තට යනවා නිකන් මේ ටිකට් ගන්න නැතුව යන්න හොඳේ. ඔතේ ටිකට් එකක් කරන්නේ නැහැ. මොකටද මට ටිකට් එකක් නැහැ, මම යන්නේ නැහනේ. ටිකට් ගන්න නැතුව මෙන්න යනවා. මේ තියෙන්නේ KTX එක. මං හිතන්නේ ඔව් KTX එක. මේ තියෙන්නේ KTX එක. අර ඔරියාවේ වේගෙන් යන දුම්රිය. ඒ තියෙන්නේ. ඔය බහින්න සෙනක නිකන් ගිහිල්ලා බලමු. එළියට ඇතුළට. අන්න ඈත තියෙනවා අර. බුලට් එක කියලා කියනවා. බුලට් ගොඩාක් වේගෙන් යනවා මේක. අම්මානේ දුර. නමුක ඉස්සරහටම ගිහිල්ලා බලමු. අර දිගයි ඒක. ඔර අරහෙටම තියෙනවා. අර අරහෙටම ඉඳලා අර එහා කෙළවර ඉඳලා අර එහා කෙළවරට වෙනකන් දිගයි. කොහොමද ලොකු? තනිවර තියෙන්නේ. හොඳ කීල කීයක් තියෙනවද? කෑලි කීයද? 1 2 3 4 5 6 7යි. මට සිරින් 8යි 9යි 10යි 11යි 12යි 13යි. කණන් කරන්න බෑ. ඒ තරම් කෝච්චිය එන්න පුළුවන් මෙතෙන්ද. මේක බූසන් යන එක. KTX නේ තියෙන්නේ. බූසන් කියලා 4:34ට. KTX එක ළඟට ගියේ නෑ මම මේ දුර ගියොත් බූසන් ගියොත් මම අනිවාර්යයෙන්ම දාන්න KTX එකත් හේඩිය එක. ආසයින් මේ තනි සීට් තියෙන්නේ වයර් සීට් දෙක. ඊයමයි. 멀리 쏘자면 멀리서 오세요. 이거는 언제부터 저거 운동했어요? 20년? 20년 운동했어요? 오, මේක පදිනෙක්කෙන මේක පදිනෙක්කෙනම අම්මුණවාද පාරවාසනාන්ද ඒවා ඔප්පට 할게요. අන්නවාසයෝ පට්ටවල ගිය මේක පදිනෙක්කෙනයි මේක පදිනෙක්කෙනම අම්මුණා මේ KTX එක ඩ්‍රයිව් කරන එක්කෙනාම ඒක අරගෙන යන එක්කෙනාම අම්මුණා. එයා දැන් සිප් එක ඉවරලා යනවා. අවුරුදු 20ක්ලු වැඩ කරලා 20 නියන් කිව්වා. හා මාරත් දෙකේ මගේ ඇත අත්තම සතුටුයි. ඉතින් මේ සේවකයෙක් ඉන්නවා මෙතන. නෑනේ අර තියෙන්නේ. අන්න ඉස්සරහ වැත්තා. ඒකට ජොයින් කළා. ආර කොහෙට? අනිකරම යක්ෂයා වගේ තමයි ඉතින්. 타는 11번 타는 곳에 있는 열차에 승차해 주시기 바랍니다. 36열차로 탑승하실 고객께서는 타는 곳 11번 අන්නක තියෙන නියම එක KTX එක. යා පැත්තේ මුකුම්නවා කියන එක. ඒක තමයි ITX කියන එක. ඒකට අර KTX තරම් වේගවත් නෑ. නේද වේගය. ලොටේ අවුට්ලට් එක ඇතුළට යන්න හදන්නේ. අර මේක නම් මිල ගොඩක් අධිකයි. 14යි මානෙක් ගන්න. පෑන් ගන්න හැටි ඉතින් මේක ඇතුළුන් ගන්න පුළුවන්. හැබැයි ඉතින් කුඩා මිලයි. ජෙසිකෝ නැතරම්. ජෙසිකෝ මේවෙන් ගන්න නැහැ ඉතින්. විලා අධිකයිනේ.
ගොඩක් රිච් වෙච්ච දවසට ගමු මේවෙන් නේ. ගොඩක්ම රිච් වෙන්න ඕන. මේවෙන් ගන්න නම්. 안녕하세요. 셀러메트. But it won't you. 네파 එකේ The North Face Adidas එකක් තියෙනවා. Adidas හතරක් තියෙනවා. මම එක සල් ස්ලීපර්ස් දෙක ගන්න ගත්තා ඔගේ. නැත්නම් අපි අර අවුට්ලට් පාජු අවුට්ලට් එකකින් යන්නේ. ඒක ටිකක් ගණන් ඩිස්කවුන්ට් තියෙනවා ඒක ගොඩක් දරේ. දැක්කනේ ඉතින් අඳුම් වල වෙනස දැන් මාකන් මානා. නම් දුමුන් මාගට් එකේ තියෙන ඇඳුම් ඔකේ 10 ගුණයක් විතර මෙයා ගන්න. මාර එකක් ඒකත් ඉතින්. කේක තරාතිරම මිනිස්සුන්ද එක එක විදිහේ අඳුම් ගන්න තැන්. බිමලෝගේ ABC මා Calvin Klein යට ඇඳුම් අනම් මනම් තියෙන කඩේ. කේසර් CK like බ්‍රෑන්ඩ් වලට ආසයිත් ඉතින් මේ රට මරු සල්ලි තියෙනවනේ හැබැයි මේ NBA එහෙම අම්මෝ මාසෙට එකක් වගේ නම් ගන්න පුළුවන් අපේ වඩියට අංගාවට රල්ලි දාන්න දෙපේ අපට උඩහට කියලා බලමු තා සෙල් එකක් කියනවා ඊයද දැන් සමාන ලොසුනවා सामान नोचनो उमा तेन्नरा बाजू आउटलेट एक गणंग अडु पॉडी मान देख किधर वेन सत्य कोलंबिया ब्लैक पेन हैंगओवर वोच्चे नाम इतने सिपमान कोचनोन इसिमान ओचनोन सिपुमानो मतलब इसी ओमान था बैठी मत इसी कुमानो ही करेगा भाई वाला लाभ है तो लाभ है वाइन काटे होते ना ये जगदाने वाला मनोबत केनो है और මේකේ විකිපීඩියා තියෙන විදිහට මේක හතර තියෙන්නේ 1900 ජූලි 8 තමයි මේක හතර තියෙන්නේ මාර්ග මීටර 9202ක් ලොකුයි කියලා තමයි මේකේ තියෙන්නේ නා. Google කරලා බලන්න Soul Station කියලා. මම එච්චරද ඒවනම් කියන්න දන්නේ නැහැ. අට ලොකුයි. අර ලොකුයි. කොච්චරද කියලා හිතා ගන්න බෑ තනියෙන් આવත් මේ ලොකර් තියෙන අපිට මේ ලොකර් එකක් කරන් ගිහලා අපිට බඩු දා ගන්න පුළුවන් මොකද ඒක. තියෙන ලොකර් දන්න පුළුවන් මේ. උඩල් ලොකු ඉතින්. ඔන්න එළියේ. වහිනවනේ අප්පා මොනවත් කරගන්න බෑනේ. පෙන්වන්න තියන්නේ නැහැ නේද? නැත්තම් මෙතන ඉඳන් ෆොටෝ එකක් ගෙවුන නැත්තම් වැඩක් නැහැ. මේ තියෙන සෝල් ස්ටේෂන් කියලා ගහලා මේ පද්ද වැස්ස. මාර ලස්සනයි නේ. පට්ට ලස්සනයි. සීතලයි එහෙන්. වැස්ස එහෙන්.